ගල් පර්වතයක් තියෙනවා. මේ ටික නම් ඉස්සමත් වගේ. Hi guys, කොහොමද ඉතින් ඔයාලට? අද අපි වීඩියෝ එකකින් යන්න හදන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සනම ඇල්ලක් බලන්න. මේ ඇල්ල පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ පුවක්පිටිය කියන ගම්මානයේ. දැන් මං ඉන්නේ සේරැල්ලට ඇතුල් වෙන තැන. ඔයාලට පල්ලෙහෙන් පේනවා ඇති ටිකට් කවුන්ටර් එක. කට්ටිය ගොඩක් ඇවිල්ලා වගේ පේනවා බයික් වගේක් ඇවිල්ලා නවත්තලා. ඉතින් ගිහිල්ලා බලමු. ටිකට් එකක් ගත්තා. ටිකට් එක නම් උනේ 75ක් වගේ. යම්. ලස්සනයි වටපිටාව. වඩිපෙල් ටිකක් තියෙනවා. බැහැලා යන්න ඕනේ පල්ලෙහාට. අපිට පල්ලෙහාට ඇවිදගෙන යන්න තියෙන්නේ. හෙල්මට් එක නම් තිබ්බා කවුන්ටර් එකේ. ඒ හින්දා හොඳයි නැත්තම් ඒක අතේ තියාගෙන යන්න ඉතින්. ලොකු ගල් පර්වතයක් තියෙනවා. මේ ටික නම් ඉස්සමත් වගේ. අපි දැන් ඉන්නේ ඇල්ල කිට්ටුවම. මං හිතන්නේ අපිට ලොකු දුරක් නෑ පයින් ඇවිදන් යන්න. ඇල්ල කිට්ටුවම තමයි දැන් අපි ඉන්නේ. මාරව ලස්සනයි වටපිටාව නම්. ගලක්. මේ ඇල්ලේ තියෙන විශේෂත්වය තමයි මේ ඇල්ල පිටිපස්සක් ගල් ගුහාවක් තියෙනවා. ගල් ගුහාවක් කිව්වට ඇතුළට යන්න පුළුවන්, ඇල්ලෙන් ඇතුළට යන්න පුළුවන් තැනක් තමයි මේ. අපි දැන් යන්නේ එතෙන්. ඔයාලා පේන ඇල්ල අපි දැන් යන්නේ ගල් ගුහාව බලන්න. මේ ඇල්ලේ තියෙන විශේෂම තැන තමයි අපිට මේ පේන ගල් ගුහාව. මේ ගුහාව ඇතුළට ගිහින් ඇල්ල පහළට වැටෙන විදිහ බලන්න අපිට පුළුවන්. ඉතින් guys ඔන්න අපි ආව අන්තිමට සේරැල්ලට. සේරැල්ලේ විශේෂම ස්ථානය තමයි මේක. සේරැල්ල ලංකාවේ අනිත් තියැලි වලට වඩා උසින් අඩු වුණත් මේක පළලා තියෙන වැඩිම ඇල්ලක් ලෙස සැලකනවා. අපි ආවා සේරැල්ලට. ආරව ලස්සන ඇල්ල. මේකේ වතුර සාමාන්‍ය ගාන තියෙන්නේ. වතුර වැඩි වුණාමත් හොඳයි. ගොඩක් වැඩි වුණාම හැබැයි හොඳත් නෑ. ඔයාලට පේනවා සේරැල්ල.
හරිම සංසුම් පරිසරයක් සහිත මේ සේරෑල්ල ජෛව විවිධත්වය ඇතින් ඉහළ තැනක් ගන්න. ඉතින් ඔයාලත් ලස්සන නිවාඩුවකට රිවර්ස්ටර්න් පැත්තේ යනවනම් සේරෑල්ල බලන්න අමතක් කරන්න එපා. මේක තමා සේරෑල්ල. ඔයාලට පේනවා ඇති. මෙතන පල්ලෙහා නාන්න නම් බෑ, ගැඹුරුයි කියලා කියන කට්ටිය. ඔයාලා ආවොත් නාන්න එපා. මගේ වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බයි.